හොඳයි දුවේ පුතේ. අපි අද කතා කරන්න යන්නේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි ක්‍රියාවීම් පොතේ පළවෙනි පාඩම. හෙලෝ කියන පාඩම. මේ පාඩමේ ගොඩක් දේවල් දැනටවත් දන්නව නැති ඒ වුණත් මේ වගේ පාඩමක් බලන්න ලැබුණාම මොනවා හරි මේක ගන්න නොදන්න දේවල් ඇති. ඒ නිසා පාඩම මේ වගේ පාඩම් හැම එකක්ම බලන්න. අපි පාඩම් ගොඩාක් මේ channel එකට දාලා තිනවා. මේ පාඩම් හැම එකක්ම බලන්න ඕන නම් channel එක subscribe කරගන්න. ඒ වගේම ඔයාලා මේකෙදි පොතක් තියාගෙන අමාරු වචන වල නොදන්න දේවල් ලියාගෙන පාඩම් කරගන්න. හොඳයි. අපි බලමු දැන් මෙන්න මේ පළවෙනි ලෙසන් එක යුනිට් 1 එක ඒ තමයි හෙලෝ කියන පාඩම. හෙලෝ කියන පාඩම. අපිට මේ පාඩමේ තියෙන විස්තරයක් දීලා අපි බලමු කියවලා. රෝල් ප්ලේ එකක් තියෙනවා. රෝල් ප්ලේ එකක් කියලා කියන්නේ මේ යාළුවෝ කීප දෙනෙක් අතර ඇති වෙන සංවාදයක් කතා බහක් තමයි අපිට මේ පළවෙනි කොටසේ තියෙන්නේ. අපිට පොඩි විස්තරයක් උඩින් දීලා තියෙනවා. ඒ විස්තරය තමයි අපිට කියනවා it is the first day. මේ තමයි පළවෙනි දවස of the new class. අලුත් පන්තියේ පළවෙනි දවස. ඒ කියන්නේ 6 පන්තියට ගිහිල්ලා 6 පන්තියේ පළවෙනි දවසේ ඇති වෙන කතා බහක් තමයි තියෙන්නේ. The friends meet each other. Friends meet each other කියන්නේ යාළුවෝ හමු වෙනවා. meet කියන්නේ හමු වෙනවා. මේ meet කියලා කියන්නේ හමු වෙනවා. each other කියලා කියන්නේ එකිනෙකා. මේ එකිනෙකා හමු වෙන එකට තමයි each other කියලා කියන්නේ. හොඳයි. ඊළඟට කියනවා මෙතන ඉන්න අය බලමු අපි දැන්. එක්කෙනෙක් තමයි සුදේව. සුදේව ඉන්නවා. ඒ වගේම යෝගා. ඊළඟට අපි පාඩට බලමු තව ඉන්න අය. මේ දෙන්න තමයි මේ කතා බහ කරන්නේ. ඉස්සෙල්ලම කතා කරන්නේ සුදේව. සුදේව කියනවා හෙලෝ යෝගා. අපි කවුරු හරි උදේ හම්බුනාම ඉස්සරහට හම්බුනාම කවුරු හරි කෙනෙක් අපි හෙලෝ කියලා කියනවා. හෙලෝ කියලා අපි කියනවා. හෙලෝ යෝගා කියලා යෝගට good morning කියලා කියනවා. උදෑසනක් තමයි මේ එතකොට අපිට good morning කියලා දෙන එකයි සුබ උදෑසනක් කියලා තමයි මෙයා කියන්නේ. ඊළඟට යෝගා කියනවා හෙලෝ සුදේව. සුදේවට කතා කරනවා good morning කියලා එයාත් කියනවා. good morning. Is this grade 6A? Is this grade 6A කියලා ප්‍රශ්නයක් අහනවා. Is this grade 6A? මේ 6A පන්තියද? මෙතන ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ is කියන වචනය මුලින් තියෙන්නේ. මෙන්න මේ is කියන වචනය මුලින් තියෙන එකයි අග අපිට මෙතන තියෙනවා ප්‍රශ්නයක් අහලා. මෙතන අපිට පේනවා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රශ්න අර්ථ ලකුණක් තියෙනවා. ඒ නිසා මේ අහන්නේ ප්‍රශ්නයක්. එහෙනම් අපි මතක තියාගන්න ඕන ප්‍රශ්නයක් අහනකොට මේ is කියන වචනේ මුල තියෙනවා නම් ඒ අහලා තියෙන්නේ ප්‍රශ්නයක්. ඊළඟට සුදේව කියනවා yes. This is grade 6A. මේ තමයි 6 පන්තිය. 6A පන්තිය. ඔව් මේ 6A පන්තිය කියලා කියනවා. ඊළඟට කතා කියන්නේ යෝගා. යෝගා කියනවා great. great කියන්නේ නියමයි, කඩිමයි, හොඳයි කියලා කියන්නේ great. that means කියන්නේ ඒකේ අදහස. නැත්තම් ඒ කියන්නේ that means. මේ වගේ දන්නේ නැති වචන වුණොත් ඒවා ඔයගොල්ලෝ අර පොතේ ලියා ගන්න ඕන. ඒකට අමාරු උදව් කරන්නත් පුළුවන් දරුවන්ට මේ අමාරු දේවල් ලියා ගන්න. that means ඒ කියන්නේ I am in your class. මමත් ඔයාගේ පන්තියේ. මම ඔයාගේ පන්තියේ. I am කියන්නේ I am මම. in your class කියන්නේ ඔයාගේ පන්තියේ. සුදේව කියනවා ඊළඟට welcome to our class. අපේ පන්තියට සාදරයෙන් පිළිගන්නවා. welcome කියන්නේ පිළිගන්නවා අපේ පන්තියට. අපේ පන්තියට පිළිගන්නවා කියලා තමයි කියන්නේ.
එයාට යෝගා කියනවා thank you. එහෙම කිව්වම ස්තුති කරනවා. thank you. එයාට අහනවා wish me an kill here. එතනත් අහලා තියෙන ප්‍රශ්නයක්. අපිට අවසානයේ අපිට පේනවා ප්‍රශ්නාර්ථ ලකුණක්. ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා මෙතන. එහෙනම් මේ අහලා තියෙන්නේ ප්‍රශ්නයක්. එතකොට මෙතන කියන වචනය මුලට අරන් තියෙනවා. කියන වචනේ මුලට අරන් තියෙන්නේ ප්‍රශ්නයක් නිසා. ඉස්සෙල්ලකේ is කියන වචනේ මුලට ගත්තා. එතන එක දෙයක් නිසා තමයි is කියලා දාලා තියෙන්නේ. මෙතන ළමයි දෙන්නේ ගැන අහන නිසා තමයි කියලා දාලා තියෙන්නේ. මෙතන අහනවා wish me and Akil දෙන්නේ ගැන අහනවා. wish me සහ Akil කියන දෙන්නත් මේකේද නැත්නම් 6A පන්තියේද කියලා තමයි මේ අහන්නේ. සුදේව කියනවා ඊළඟට. සුදේව තමයි කියන්නේ wish me is here. wish me නම් මේ පන්තියේ. wish me is here. wish me මෙහි. but ඒ වුණාට but කියලා කියන්නේ ඒ වුණාට Akil is not. Akil නම් මෙහෙ නෙමෙයි. Akil is not. Akil එනම් 6A එකේ නෙමෙයි. He is in grade 6B. එයා ඉන්නේ කොහෙද? grade 6 එකේ B වල B පන්තියේ. එයා ඉන්නේ B වල. 6B පන්තියේ තමයි එයා ඉන්නේ. Raj is also. Rajut in our class. එයාත් අපේ පන්තියේ. also කියලා කිව්වේ රාජුත්. අපි දැන් ගොඩක් කට්ටිය ගැන කතා කරානේ. එහෙම කතා කරලා අන්තිමට කියනවා රාජුත් අපේ පන්තියේ. Raj is also in our class කියලා කියනවා. ඊළඟට යෝගා කියනවා කියලා කියනවා කියන එක. We will miss him. අපිට යාව මගහැරුණා. we will miss him. Where are the others? Where කියන්නේ කොහෙද? Where කියන්නේ කොහෙද? Where are the others කියලා කියන්නේ අනිත් අය කොහෙද? මෙතනත් ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. අනිත් අය කොහෙද? Where කියන්නේ කොහෙද කියන එකයි මේ අහන්නේ. Where කියන්නේ කොහෙද? අනිත් අය කොහෙද? සුදේව කියනවා they are arranging the class. එයාලා මොකද කරන්නේ? arranging කියන්නේ පන්තියේ පිළිවෙලකට හදනවා, සකස් කරනවා. ඩෙස්ක් ටික පෙළියට තියලා පුරු ටික පෙළියට තියලා එයාලා ලස්සනට ක්ලාස් එක හදනවා. ඒක ඒ නිසා තමයි මම කියන්නේ. they are කියන්නේ ඒගොල්ලෝ. they are arranging the class. ඒගොල්ලෝ ක්ලාස් එක හදනවා. පිළිවෙලකට හදන ගමන්. යෝගා කියනවා shall we go in. අන්න බලන්න එතනත් අහලා තියෙනවා ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නාර්ථ ලකුණක් එකෙත් තියෙනවා. මේ දෙන්නක කතා බහ. ප්‍රශ්න අහන ඒවලට උත්තර දෙනවා. එහෙම තමයි කතා බහ කියන්නේ. shall we go in. අපි ඒකට එහෙනම් පන්ති ඇතුළට යමුද? අපි දැන් පන්ති ගැන කතා කරේ. go in කියන්නේ පන්ති ඇතුළට යමුද? සුදේව කියනවා ඊළඟට. සුදේව කියනවා yes. එයා එකඟ වෙනවා. let's help him. අපි ඒගොල්ලන්ට උදව් කරමු. let's කියන්නේ අපි යමක් කරමු කියලා අනිත් කෙනාට යෝජනා කරනකොට අපිට කියන්න පුළුවන් let's help him. අපි කිව්වොත් let's go කියලා අපි යනවා කියලා නෙමෙයි. ඒක කියන්නේ යමු කියලා අනිත් එක්කෙනාගේ අදහස ගන්න තමයි මෙහෙම කතා කරන්නේ. මේ වචනේ යොදන්නේ. හොඳයි. පළවෙනි ඇක්ටිවිටි එක අපිට තියෙනවා මේ විදිහට. read the role play. මේ role play එක කියවන්න and answer. කියවලා උත්තර ලියන්න කියලා අපිට කියනවා. පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා what is their new class? එයාලගේ අලුත් පන්තිය මොකක්ද? ඒකට අපිට මෙතන කියන්න පුළුවන්
grade 6A. එයාගේ new class එක තමයි grade 6A. මේ ඔයාලට පැහැදිලි වෙන තමයි මම මේ capital ලකුණු වලින් දැම්මේ. නම් මේවා simple ලකුණෙන් ලියන්න ඕන ලියනකොට. හොඳයි. Who are the friends in grade 6A? Who are මෙන්න බලන්න. Who are කියන්නේ කවුද? Who are the friends? Friends කියන්නේ යාළුවෝ. In grade 6A. grade 6A එකේ ඉන්න යාළුවෝගේ නම් ටික දැන් මෙතන ලියන්න ඕන. අපිට ලියන්න පුළුවන්. අපි බලමු කවුද ලියන්න පුළුවන් අය කියලා. හරි. ඔයගොල්ලෝ දෙක ලියන්න ඕන මම වෙන පාඩකින් පාඩ කරලා පෙන්නනවා දැන් මේ ඉන්න ළමයි. කෙනෙක් තමයි මේ යෝගා ඉන්නෝනේ. යෝගා ඉන්නවා. ඒ වගේම සුදේව ඉන්නවා. ඒ දෙන්න ඉන්නවනේ කොහොමද පන්තියේ? ඊළඟට ඉන්නවා මෙතන අහනවානේ අනිත් අය ගැන. විස්මීසිය විස්මී ඉන්නවා. ඒවට ආකිල් නැහැනේ. ආකිල් නැහැ කියලා කියනවා. ඒ වගේම රාජ්‍ය ඉන්නවා. හරිනේ. කීප දෙනෙක් තමයි ඉන්නේ. Who are the friends in grade 6A? grade 6A එකේ ඉන්න යාළුවෝ. මෙතෙන්ට අපිට ලියන්න පුළුවන්. ඒ දෙවෙනි ප්‍රශ්නෙට අපි ඔන්න මාක් කරපු ඒ ටිකේ ඉන්න යාළුවෝ ටික තමයි 6 පන්තියේ ඉන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න number 3. which friend which කියන්නේ කොයි එක්කෙනාද? which friend which කියන්නේ කීපයක් තියෙනකොට අපි තෝරගන්නකොට දාන වචනේ තමයි which friend is not in grade 6A. grade 6A එකේ නැත්තේ කවුද? not in grade 6A. නැත්තේ කවුද කියලා අහනවා. අපිට මෙතන උත්තරයක් හම්බුණා. grade 6 එකේ නැත්තේ කවුද? මෙන්න මෙයා. ආකිල් තමයි 6A එකේ නැත්තේ. ඒතකොට අපිට මෙතන ලියන්න පුළුවන් ආකිල්. අපි නම ලියනකොට කැපිටල් ලකුණෙන් තමයි නම පටන් ගන්නෙ. මේ උඩ විස්තරය දැකලා ඇති. බලමු ඊළඟ ඒවාත් ඒක අහුවේ අපිට. හතරවෙනි එක number 4. what are highlight කරලා පෙන්නමු අපි. what are Vismi and Raj doing? විස්මි සහ රාජ් මොනවද කර ඉන්නේ? what are Vismi and Raj doing? ඒ දෙන මොනවද කර ඉන්නේ? අපිට මෙන්න උත්තරයක් මෙතන තියෙනවා. they are arranging the class. මේ පේලිය මෙහෙම ලියන්න පුළුවන්. නැත්නම් arranging the class කියලා ලියුවත් හරි. they are arranging in the class කියලා ලියවම වාක්‍යයක් සම්පූර්ණයෙන්ම උත්තරේ හරියටම හරි. they are arranging the class. අපිට කියනවා පස්වෙනියට write down ලියන්න a list of things you would do on your first day in a new class. අලුත් පන්තියක ඔයා පළවෙනි දවසේ කරන දේවල් ලැයිස්තුවක් ලියන්න කියලා අපිට කියනවා. ඉතින් අපිට ලියන්න පුළුවන් පොඩි දේවල් ටිකක් මේකට. ඒ තමයි මෙහෙම එකක් අපිට ලියන්න පුළුවන් clean the class. පන්තිය පිරිසිදු කරන්න ඕනේ. ඒ නිසා එකක් අපිට ලියන්න පුළුවන් clean the class. ඒ වගේම අපි put a flower vase. ඒ වගේම අපි තියෙනවා මල් පෝච්චියක්. put a flower vase. ඒ වගේම අපිට පුළුවන් කාලසටහනක් ගහන්න බිත්තියේ. කාලසටහනක්. එහෙනම් අපි කියනවා අපි fix කරනවා හයි කරනවා. fix a time table එකක් fix කරනවා. ඒ වගේම අපිට පුළුවන් cleaning chart එකක් ළමයි ටික බෙදලා clean කරන්න පන්තිය මිදුල පිරිසිදු කරන්න cleaning chart එකක් අරවන්න පුළුවන්. ඒකටත් අපිට කියන්න පුළුවන් fix a
cleaning chart. Fix a cleaning chart. මේ වගේ ගොඩාක් අපිට ලියන්න පුළුවන්. මේව ලැයිස්තුවක් තමයි අපිට ලියන්න කියලා කියන්නේ. right. අපි යමු ඊළඟ කොටසට ඊළඟ ටික කතා කරන්න. හොඳයි. මෙතන තියෙනවා අපිට තවත් ඒ වගේ විස්තරයක්. There are some new students in grade 6A class. grade 6A එකේ ඉන්නවා අලුත් ළමයි ටික. They introduce themselves. They introduce කියන්නේ හඳුන්වා දෙනවා. අපි උනත් අලුතෙන් පන්තිට ගියාම හඳුන්වා දෙනවනේ. නම කියලා, ගම කියලා, අපි කොහෙන්ද ආවේ කියලා හඳුන්වා දෙනවට කියන introduce කියලා. එයාලම හඳුන්වා දෙනවට තමයි මේ ලියලා තියෙන්නේ themselves කියලා. එයාලමනේ හඳුන්වා දෙන්නේ. වෙන කෙනෙක් හඳුන්වා දෙන්නේ නැහැ. එයාලමයි හඳුන්වා දෙන්නේ. පළවෙනි එක කියනවා hello. hello කියලා කියනවා I am Isuru. මගේ නම ඉසුරු. I am Isuru. I am from Puttalam. I am from කියන්නේ මම ආපු තැන. මම කොහෙන්ද? I am from Puttalam. එයා ඇවිත් ඉන්නේ පුත්තලමේ ඉඳන්. දෙවනියා තමයි මේ මැද ඉන්නේ. මැද ඉන්නවා දෙවනියා. එයා කියනවා hello. I am Saroja. එයාගේ නම තමයි Saroja. කාගේ හොරන නම කියනකොට අපි කියන්නේ I am කියලා. I am කියන්නත් පුළුවන්, I am කියලා ලියන්නත් පුළුවන්. I am from මුල්ලේ නගර. එයා තියෙන්නේ මුල්ලේ නගර වලින්. හොඳයි. ඊළඟට ඉන්නවා තුන්වෙනියා. එයා කියනවා hello. I am Abdul. එයාගේ නම තමයි Abdul. I am from Noornagar. එයා නූර්නගර වලින් තමයි පන්තියට එන්නේ. හරිද? මේ වගේ ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ නම කියලා. hello කියලා ඊට පස්සේ ඔයාගේ I am කියලා වගේ නම කියලා I am from කියලා වගේ town එක ගම මොකද්ද කියලා කියන්න. ඒක තමයි අපිට කරන්න කියලා කියන්නේ ඊළඟට ක්ලාස් එකේ ඉඳන් මේ කරන්නේ. ඒක ඔයගොල්ලෝ ස්කෝල් කරන්න ඕන. Introduce yourself to the friend next to you. හරිද? introduce කරන්න ඕන. හඳුන්වා දෙන්න ඕන ළඟ ඉන්න කෙනාට. මෙතන තියෙන activity 2 එකේ වගේ පොඩි game එකක්. මේක now listen to your teacher. listen කියන්නේ teacher කියන දේ අහගෙන ඉඳලා මේ game එක play කරන්න ඕන. මේ තමන්ගේ නම කියන පොඩි game එකක් තියෙනවා. මේක ඉතින් කට්ටිය යාළුවෝ පන්ති යාළුවෝ කවුරුත් එකතු වෙලා කරන්න ඕන වැඩක්. අපි යමු ඊළඟ කොටස කියවන්න. read aloud. මෙන්න මේ කොටස අපිට කියනවා කියවන්න කියලා. myself ගැන මම ගැන ලියාපු පුංචි රචනා ටිකක් මෙතන තියෙනවා. short essays. myself ගැන ලියපු short කියන්නේ කෙටි. essays කියන්නේ රචනා. පොඩි රචනා ටිකක් තියෙනවා මම ගැන ලියාපු. එක එක්කෙනා ලියපුවා. තමන් ගැන ලියපු රචනා ටිකක් එතන තියෙනවා. බලමු අපි කියන එක කියවලා. බලමු. My name is Viruli. My name is Viruli. එයාගේ නම මොකද්ද? Viruli. I live in මම ජීවත් වෙන්නේ කොහෙද? ජීවත් වෙන්නේ අය කොහෙද? පානදුර. එයා ජීවත් වෙන්නේ පානදුරේ. ඊළඟට එනවා I am 10 years old. එයාගේ වර්ණ වයස කියන විදිය I am 10 years අවුරුදු 10යි. old කියලා අපි මෙතනට යොදනවා. old. ඊළඟට my
School is Mahamaya Girls College. එයාගේ ඉස්කෝලේ තමයි මහාමායා Girls College එක. ඊළඟට කියනවා I am in grade 6. එයා ඉන්නේ 6 පන්තියේ. I am in grade 6. ඊළඟට කියනවා my hobby is gardening. එයාගේ විනෝදාංශය තමයි gardening. gardening කියන්නේ වගා කරනවා. ගෙවතු වගාව. ගෙවත ලස්සට එයා වගා කරනවා. ගෙවතු වගාව. I have මෙන්නට ඉන්නවලු I have a brother. එයාට ඉන්නවා සහෝදරයෙක්. කොහොම සහෝදරයෙක් ඉන්නවන එක කියන විදිය I have a brother. and ඒ විතරක් නෙවෙයි and කියලා තියෙනවා two දෙන්නෙක් ඉන්නවා. කවුද? sisters සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. my mother's මගේ අම්මාගේ mothers කියන්නේ අම්මාගේ name is Ruvini. අම්මගේ නම තමයි රුවිනි. and my father's name තාත්තගේ නම තමයි is රසික. අම්මගේ නම රුවිනි තාත්තගේ නම රසික. I like මම කැමති pink. pink කියන්නේ රෝස පාට. most ගොඩක්ම රෝස පාට මම කැමති. I have a pet dog. I have a pet dog. My favorite. I කියන්නේ pet dog කියන්නේ මට සොරතරේට බල්ලෙක් ඉන්නවා. My favorite මගේ ප්‍රියතම. favorite කියන්නේ ප්‍රියතම. subject විෂය is science. එයාගේ විෂය තමයි විද්‍යාව. science කියන්නේ විද්‍යාව. I want කියන්නේ මට ඕන. to මොකටද? be a scientist. scientist කියන්නේ විද්‍යාඥයෙක් වෙන්න. අදද නෑ. one day කවදා හරි දවසක මට විද්‍යාඥයෙක් වෙන්න අවශ්‍යයි කියලා මෙයා කියනවා. එයාගේ විස්තරය. අපිටත් මෙයාගේ විස්තරයක් මේකෙන් බලාගෙන ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. බලමු ඊළඟට. ඊළඟ කෙනා කියනවා my name is. අපි ගමු වෙන කල එකක්. එතකොට ඔයාලට පැහැදිලි හොඳට. My name is Upendran Subramaniam. එයාගේ නම තමයි උපේන්ද්‍රම් සුබ්‍රමණියම්. and I am 10 years old. ඒ වගේ මට අවුරුදු 10යි. I am from Jaffna. එයා කොහෙන්ද දෙන්නේ? Jaffna කියන්නේ යාපනයේ ඉඳන්. I am a grade 6 student of Jaffna College. එයා Jaffna College එකේ 6 පන්ති ඉගෙන ගන්න ශිෂ්‍යෙක්. My father is Rakesh. ඉස්සෙල්ලාගේ father's name කියලා. මේක කියන්නේ my father is කියලා. එහෙම ක්‍රම දෙකටම කියන්න අපිට පුළුවන්. My father is Rakesh. එයාගේ තාත්තගේ නම තමයි. එයා කියනවා මගේ තාත්තගේ නම තමයි Rakesh. and my mother is Parvati. අම්මගේ නම තමයි පාර්වති. අම්මගේ නම පාර්වති. they are ඒගොල්ලෝ කවුද? teachers. they are teachers කියන්නේ එදෙන ගුරුවරු. they are teachers. ඊළඟට කියනවා I have කියන්නේ මට තියෙන දෙයකට මට ඉන්නවා නම් කවුරු හරි ඒවට කියන්නේ I have දාලා. I have 2 sisters. එයාට ඉන්නවා සහෝදරියෝ දෙන්නෙක්. මේ උපේන්ද්‍රන් සුබ්‍රමණ්‍යන්ට ඉන්නවා සහෝදරියෝ දෙන්නෙක්. ඊළඟට කියනවා my favorite food is idli. එයාගේ ප්‍රියතම ආහාරය තමයි ඉඩ්ලි. I like playing chess. ඒ වගේ මම කැමති මොකක් කරන්නද? chess play කරන්න. orange තැඹිලි පාට is my favorite color. ඒක තමයි යාගේ ප්‍රියතම
පාට. එයා ඉස්සෙල්ලා කෙනා කිව්වේ pink කියලානේ. එයා වෙන විදිහකට කිව්වා I like pink most කියලා. මෙයා කියනවා orange is my favorite color කියලා. ක්‍රම දෙකකට කියන්න පුළුවන්. My favorite subject is එයාගේ ප්‍රියතම විෂය තමයි mathematics ගණිතය. එයාගේ ප්‍රියතම විෂය ගණිතය. ඒ වගේම කියනවා my ambition කියලා කියන්නේ අනාගත බලාපොරොත්තුව. My ambition is to be an engineer one day. එයාට කවදා හරි වෙන්න ඕන ඉංජිනේරුවෙක්. එයාට ඉංජිනේරුවෙක් වෙන්න තමයි ආශාව තියෙන්නේ කවදා හරි දවසක. හරි. ඊළඟට බලමු අපි ඊළඟ එක්කෙනා. එයාගේ විස්තර ටික අපි දැන් බලමු. I am මනුක බාසුරු හේරත්. ඔයාගේ නම තමයි මනුක බාසුරු හේරත්. I am 11 years old. එයාට අවුරුදු 11යි. ඊළඟට කියනවා I am studying in grade 6. එයා ඉගෙන ගන්නේ 7 පන්තියේ. එයා 6 කෙනෙක් නෙවෙයි 7 පන්තියේ. at විජයබා විද්‍යාලය. එයා ඉගෙන ගන්නේ විජයබා විද්‍යාලයේ. මගේ family is small. small කියන්නේ පුංචි. මගේ පවුල පුංචි. I have මට ඉන්නවා 2 sisters. සහෝදරයෝ දෙන්නෙක්. මට ඉන්නවා සහෝදරයෝ දෙන්නෙක්. 2 sisters. My mother is කුමාරි. මගේ අම්මගේ නම තමයි කුමාරි. හේරත් කුමාරි හේරත්. And my father is සම්පත් හේරත්. එයාගේ නම තමයි සම්පත් හේරත්. I have a pet dog too. I have a මට ඉන්නවා pet dog සුරතලයට හදන බල්ලෙකුත්. two කියලා කියන්නේ බල්ලෙකුත් කියලා කියන්න. My hobbies are මගේ විනෝදාංශයන්. hobbies කියන්නේ විනෝදාංශයන්. reading කියවීම and writing poems කවි ලියන එක තමයි මේ විනෝදාංශ දෙක තමයි මට තියෙන්නේ. My favorite මගේ ප්‍රියතම subjects are එයා subject එකකට නෙමෙයි එකකට වැඩි ගානකට කැමති දෙකකට කැමති. සිංහල and science එයා විෂයන් දෙකකට කැමති. සිංහල සහ විද්‍යාව. I like to මම කැමති eat red rice with jack curry. red rice කියන්නේ රතු බත්. කන්න කැමති with jack curry කියන්නේ කොස් ව්‍යංජනත් එක්ක. මගේ ambition කියන්නේ අපිට ඉස්සෙල්ලත් හම්බුණා අනාගත බලාපොරොත්තු. මේ වගේ වචන දන්නේ නැති ඔයගොල්ලෝ ලියා ගන්න. is to be a writer. කියන්නේ ලියන්නෙක්. ඔය පොත්පත් පත්තර වලට ලියන කෙනෙකුට කියනවා රයිටර් කෙනෙක් කියලා. රයිටර් කෙනෙක් වෙන්න තමයි යාට ඕන. බලමු අපි ඊළඟට ඉන්න එක්කෙනා. ඊළඟට ඉන්නවා බලමු අපි ඊළඟට ඉන්න එක්කෙනා. My name is Fatima. එයාගේ නම තමයි Fatima Rifka. Fatima Rifka. I am 10 years old. එයාට අවුරුදු 10ක් වයසයිලු. My school is Muslim Ladies College. මගේ ඉස්කෝලය Muslim Ladies College එක. I am in grade 6. මම 6. My father is a businessman. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. වෙළඳාම් කරන කෙනෙක්. He is Raslan. එයාගේ නම තමයි රස්ලාන්. My mother is a teacher. අම්මා ගුරුවරියක්. She is Nihla. I have 3 sisters. මට ඉන්නවා සහෝදරියෝ 3 දෙනෙක්.
My favorite food මගේ කැමතිම ප්‍රියතම කෑම තමයි is biryani. බිරියානි තමයි ප්‍රියතම ආහාරය. Green is my favorite color. කොළ පාට තමයි මගේ කැමතිම වර්ණය. My hobby කියන්නේ විනෝදාංශය. විනෝදයට කරන දේ. is playing badminton. එයා විනෝදයට කරන්නේ බැඩ්මින්ටන් සෙල්ලම් කරන එක. ඊළඟට I want to be a teacher. එයාට වෙන ඕන කවදා හරි teacher one day. කවදා දවසක ටීචර් කෙනෙක් වෙන්න තමයි එයාට අවශ්‍ය කරන්නේ. හරි. ඊළඟට තියෙනවා activity 3 එක අපිට මේ විදිහට now fill in the now then fill in the grid using the above descriptions. උඩ දීලා තියෙන විස්තර ටික දාලා අපිට මේ description එක මේක විස්තර ටික උඩ විස්තර ටික අරගෙන මෙන්න මේ grid එක මේ වගුව පුරවන්න කියලා කියනවා. Write about ලියන්නලු yourself in the first column. first column එකේ ලියන්නලු ඔයාගේ විස්තර. මෙන්න මේ පළවෙනි එකේ. පළවෙනි එකේ ලියන්න ඔයාගේ විස්තර මේකේ. මේක ලියන්න ඔයාගේ විස්තර. මේ හිස්තැනේ ඉස්සෙල්ලාම ලියන්න ඕන ඔයාගේ නම. name. ඊළඟට age එක. age එක කියන්නේ මෙතන දෙවෙනියට age එක කියන්නේ වයස. වයස. ඉතින් මෙතන ලියන්න පුළුවන් අපිට වයස 7 නම් 7 කියලා. අකුරෙන් හෝ ඉලක්කමෙන්. sorry 7 නෙවෙයි අපිට දැන් ගොඩක් හම්බුනේ. 10 වගේ වනේ 10. නැත්තම් 11 වගේ වනේ. ඊළඟට මෙයාලගෙත් අපිට වයස් ටික දාගන්න පුළුවන්. විරුලිගේ වයස අපිට මේකේ තිබුණා. විරුලිගේ වයස 10යි. උපේන්ද්‍රන්ගේ වයස 10යි. මනුක බාසුරුගේ විතරයි අවුරුදු 11ක් තියෙන්නේ. අනිත් එක්ක පාතිමාගේ 10යි. එහෙනම් අපිට මේ හැමෝගෙම දාගෙන යන්න පුළුවන් අපිට වයස මෙයාගේ නම් 11යි. මේ ඊළඟට මෙයාගේ 10යි. ඊළඟට විරුලිගෙත් 10යි. රිෆ්කාගෙත් 10යි. ඊළඟට තියෙන ස්කූල් පාසල. මෙතන ලියන්න ආගේ පාසල. ආගේ පාසලේ නම මෙතනට ටයිප් ලියන්න ඕන. ඊළඟට විරුලිගේ පාසල. මෙතන තියෙනවා විරුලිගේ පාසල මුලින්ම ඉන්නේ විරුලි. එයාගේ පාසල තමයි මේ තියෙන්නේ මහා මායා ගර්ල්ස් කොලේජ්. මෙන්න මේක ලියන්න ඕන. මහා මායා ගර්ල්ස් කොලේජ්. ඔයාලා එතනට ඉස්සරහට එක ලියන්න. ඊළඟට විරුලිගෙන් පස්සේ ඉන්නේ උපේන්ද්‍රන්. උපේන්ද්‍රන්ගේ පාසල තමයි මේ තියෙන්නේ. ජැෆ්නා කොලේජ්. මේක ලියන්න ඕන. ජැෆ්නා කොලේජ් කියන මේක ලියන්න ඕනේ එතෙන්ට. ජැෆ්නා කොලේජ්. ඊළඟට මනුක බාසුරුගේ පාසල තමයි විජයබා විද්‍යාලය. එයාගේ ඉස්සරහින් යන මෙන්න මේක විජයබා විද්‍යාලය. ෆාතිමාගේ ඉස්කෝලේ තමයි මුස්ලිම් ලේඩීස් කොලේජ්. මුස්ලිම් ලේඩීස් කොලේජ් කියන එක තමයි ෆාතිමා අරිෆ්කාගේ පාසල. හරිද? ඒ විදිහට අපිට පුළුවන් ස්කූල් කියන තීරුව පුරව ගන්න. ක්ලාස් එක. ක්ලාස් එක කිව්වහම මෙතන අහන්නේ මොකක්ද? ග්‍රේඩ් 6 නේ ගොඩක් අයගේ. බලමු. පළවෙනි එකේනා විරුලි ඉන්නේ ග්‍රේඩ් 6 මේ තියෙන්නේ ග්‍රේඩ් 6 එයා ඉන්නේ. මෙතන තියෙනවා ග්‍රේඩ් 6 කියලා. ග්‍රේඩ් 6. හරි. ඊළඟට
උපේන්ද්‍රන් ඉන්නේ grade 6 ඉතින් grade 6 කියලා. ඊළඟට මනුක බාසුරු ඉන්නේ grade 7 grade 7. ඊළඟට ෆාතිමා ඉන්නේ grade 6 වල grade 6. ෆාතිමාගේ ඉස්සරහින් ලියනවා grade 6 කියලා. right ඒ විදිහට අපිට පුළුවන් grade එක පුරව ගන්න. ඊළඟට hobby කියලා කියන්නේ විනෝදාංශය. මෙතන තියෙන hobby කියලා කියන්නේ විනෝදාංශය. ඔයගොල්ලෝ ඔයාලගේ විනෝදාංශය ඔය ඉස්සරහින් ලියන්න ඕන. පළවෙනි එකේ තමන්ගේ එක ලියන්න ඕන. ඊළඟට විරුලිගේ අපි බලමු එක්කෙනාගේ විනෝදාංශ ටික. විරුලිගේ විනෝදාංශය තමයි gardening. මෙතන තියෙනවා gardening කියලා. ඔයගොල්ලෝ පේන්නේ නැති gardening කියලා මෙතන තියෙනවා. බලන්න මම ලකුණු කරන එක දිහා. gardening මෙන්න මේක ලියන්න ඕන විරුලිගේ විනෝදාංශයට. ඊළඟට ඉන්නේ උපේන්ද්‍රන්ගේ තමයි ලියන්නේ අපි මෙන්න මේක playing chess මේක තමයි යාගේ විනෝදාංශය. ඊළඟට ඉන්නේ මනුක බාසුරු. එයාගේ විනෝදාංශය දෙකක් තියෙනවා. එකක් තමයි reading. මේක තමයි එක. අනිත් එක තමයි writing poems. මේ තියෙන දෙවෙනි එක. writing poems. මේ දෙක තමයි යාගේ විනෝදාංශ. ඊළඟට ඉන්නේ අවසානයේට අර ෆාතිමාගේ විනෝදාංශය තමයි මෙතන තියෙනවා playing badminton. එයාගේ විනෝදාංශය තමයි playing badminton. ඔය විදිහට අපිට පුළුවන් hobby කියන තීරුව පුරව ගන්න. ඊළඟ තීරුවෙන් අපෙන් අහන්නේ village එක නැත්නම් town එක. එයාලා කොහෙද කියන එක. පළවෙනි එක ඔයාගේ තීරුවේ ඔයාගේ නගරය නැත්නම් ගම ලියන්න මෙතෙන්ට පළවෙනි තීරුවට. ඊළඟට විරුලිගේ බලමු. විරුලිගේ ගම තමයි පානදුර. එයාගේ ගම තමයි පානදුර. මෙතන තියෙනවා පානදුර කියලා. ඊළඟට සුබ්‍රමණියම් උපේන්ද්‍රන් ඉන්නේ කොහෙද? ජැෆ්නා. මෙතන තියෙන ජැෆ්නා කියලා. ඊළඟ කෙනා තමයි මනුක බාසුරු. එයාගේ ගම නම් අපිට දීලා නැහැ. ඒකට ඒක අපිට ලියන්න වෙන්නේ නැහැ. එයාගේ ගම නැහැනේ මෙතන දීලා. හැබැයි රිෆ්කා එයාගේ ගමත් අපිට දීලා නැහැ දෙන්න. ඒතර ඉතින් අපිට ගම් දෙක ලියන්න බෑ. ඒ දෙන්නාගේ ගම් දෙක අපිට තොරතුරු ටිකේ දීලා නැහැ. ඊළඟට තියෙන අපිට පෙට් කෙනෙක් හිටියා. සුරතලෙක් විදිහට හිටියා. ඔයාට ඉන්න සුරතලා මේ පළවෙනි එක ලියන්න කැට් වෙන්න පුළුවන්. පැරට් වෙන්න පුළුවන්. රැබිට් වෙන්න පුළුවන්. හාවෙක් නම් රැබිට් ලියනවා. ඊළඟට බල්ලෙක් නම් ඩොග් කියලා ලියනවා. පූසෙක් නම් කැට් කියලා ලියනවා. මේක එක්කෙනාගේ අපි බලමු පෙට්ලා. පළවෙනි ඉන්නේ විරුලිගේ පෙට් තමයි මෙන්න මේ ඩොග්. හරිද? එයාට ඉන්නේ මේ ඩොග්. ඊළඟට උපේන්ද්‍රන්. එයාට පෙට් කෙනෙක් අපිට දීලා නැහැ. ඒත් අපිට ඒකට ඉරක් ගහලා තියන්න පුළුවන් උපේන්ද්‍රන්ගේ නම ඉස්සරහින්. මනුක බාසුරුගේ සුරතලා. එයාටත් තියෙනවා පෙට් ඩොග් කෙනෙක්. මේ පෙට් ඩොග්. ඊළඟට ඉන්නේ අපේ අවසාන එක්කෙනා ෆාතිමා. යාටත් පෙට් කෙනෙක් නැහැ. ඒකට ඉරක් ගහලා අපිට තියන්න පුළුවන්. හරි.
ඊළඟට favorite color. favorite color කියලා කියන්නේ කැමතිම පාට. ප්‍රියතම පාට. ඔයාගේ ප්‍රියතම වර්ණය. මුලින් ලියන්න. ඔයා කැමති පාට මෙතනට දාන්න. red වෙන්න පුළුවන්, green වෙන්න පුළුවන්, yellow, blue, white ඕන එකක් දෙන්න. ඔයා කැමති වර්ණය ලියන්න. ඉතින් කට්ටිය අපි බලමු විරුලි. විරුලිගේ ප්‍රියතම වර්ණය තමයි pink. pink. මෙතන තියෙනවා pink කියලා. මෙතන pink කියලා. pink. ඊළඟට පේන්රන්ගේ වර්ණය කැමති පාට තමයි orange. මේ තියෙන මෙතන orange කියලා. orange. ඊළඟට ඉන්නේ මනුක බාසුරු. මනුක බාසුරුගේ ප්‍රියතම පාට තමයි එයා කියනවා I have a pet dog. My hobbies are reading and writing poems. My favorite subjects Sinhala and science. I like to read. එයාගේ පාටක් ගැන අපි කියන්නේ නැහැනේ. අවසාන එක්කෙනා කියනවා green is my favorite color. එයා කොළ පාට. ෆාතිමාගේ කොළ පාට green. හරි. මේ නැති එක්කෙනාට අපි ඉලක්ක ගහලා තියන්න ඕන. කලයකින් පස්සේ අපිට තියෙන්නේ food favorite. favorite food එක ප්‍රියතම ආහාරය. දැන් ඔයාගේ ප්‍රියතම කෑම මොනවද? ඒක පළවෙනි තීරුවේ ලියන්න. ඔයාගේ මෙතන ලියන්න ඔයාගේ ප්‍රියතම කෑම එක මොකක්ද කියලා. ඒක ලියන්න දාන්න නැත්නම් යටින් කමෙන්ට් තීරුවේ ලියලා තියන්න මේ. එතකොට අපිට ඒක උත්තරේ දෙන්න පුළුවන් ඔයාලට. මොකක්ද කියලා ලියන්න. සිංහලෙන් ලියන්න. එතකොට අපිට මේ වචනේ ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු favorite food විරුලිගේ මොනවද කියලා. එයා දීලා නැහැ එයාගේ ප්‍රියතම ආහාරය. හැබැයි උපේන්ද්‍ර නම් දීලා තියෙනවා අපිට කියලා තියෙනවා. එයාගේ ප්‍රියතම මෙතන තියෙනවා ප්‍රියතම දේ තමයි ඉඩ්ලි. ඊළඟට මනුක බාසුරුගේ ප්‍රියතම ආහාරය මෙතන තියෙනවා red rice. එයාගේ මේ ජැක් කරි. red rice and නැත්නම් red rice with jack curry කියලා මේක ලියන්න අපිට පුළුවන්. ඊළඟට ෆාතිමාගේ තියෙන ප්‍රියතම ආහාරය මෙතන දීලා තිනවා බිරියානි. ඔය විදිහට අපිට ෆුඩ් එක දාන්න පුළුවන්. ඊළඟට favorite subject ප්‍රියතම විෂය. favorite subject. ඒතර ඔයාලට මේ වගුව තේරුණාද කියලා බලන්න, මේ ටික තේරුණාද බලන්න තමයි ඔයාලට මෙහෙම දෙන්නේ. මෙහෙම එකක් දෙන්නේ ඒකයි. මේ වගේ ඡේදයකින් ඔයාලට මේ වගේ කොටසක් තේරුම් ගන්න පුළුවන් ද බලන්න තමයි මේ වගුවක් දෙන්නේ. හොඳයි. එතකොට අපි බලමු favorite subject එක. ඔයාගේ subject එක ඉස්සරහ ලියන්න. ගණිතය නම් maths කියලා ලියනවා අපි. විද්‍යාව ඒක අතර වගේ කමෙන්ට් කරනාට ලියා ගන්න අමාරු වෙනම් කමෙන්ට් එකක් දාන්න යටින් කමෙන්ට් තීරුව ලියන්න සිංහලෙන්. ඒක අපි subject එකේ නම ලියන්න. ඊළඟට බලමු අපි එක එක්කෙනාගේ විරුලිගේ එයාගේ ප්‍රියතම සබ්ජෙක්ට් එක තමයි සයන්ස්. මෙතන තියෙනවා සයන්ස් කියලා. ඉතින් විද්‍යාව. ඊළඟට සුබ්‍රමණියම්ගේ මැතමැටික්ස් ගණිතය. ඊළඟට බලන්න මානුක බාසුරු විෂයන් දෙකක් තියෙනවා සිංහල and සයන්ස්. සිංහල විද්‍යාව දෙකක්. ඊළඟට රිෆ්කාව දීලා නැහැ එයාගේ කැමතිම විෂය මොකක්ද කියලා දීලා නැහැ. ඒක නිසා එතන අපිට හිස් තියන්න වෙනවා. හරි. අපි ඊළඟට බලමු ambition. ambition කියන්නේ අනාගත බලාපොරොත්තුව. අනාගතේ වෙන්න කැමති කවුද කියන එක තමයි එතන ලියන්නේ. එතකොට ඔයාගේ එක ඉස්සෙල්ලාම තීරුව ලියන්න ඕන. පළවෙනි තීරුව ඔයාගේ එක. ඊට පස්සේ ඊළඟ තීරුවල අපිට එක එක්කෙනාගේව ලියන්න පුළුවන්. විරුලිගේ ඉඳන් බලමු.
විරුලිගේ බලාපොරොත්තුව තමයි ඇම්බිෂන් එක සයන්ටිස්ට් විද්‍යාඥයෙක් වෙන එක. උපේන්ද්‍රන් ඉංජිනියර්. ඊළඟ මනුක බාසුරු රයිටර්. මෙතන තියෙනවා රයිටර් කියලා. ඊළඟට රිෆ්කා ෆාතිමා රිෆ්කා ටීචර්. මෙතන තියෙනවා ටීචර් කියලා. ඔය ටික අපිට දාලා මේවා ගොස් පහසුවෙන් පුරව ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට තියෙනවා කරන්න කියලා වැඩක් මේ වගේ දෙයක්. අපි බලමු ඒක තේරුම් ගන්න මොකක්ද ඒ කරන්න කියලා තියෙන්නේ කියලා. Give a speech. කතාවක් පවත්වන්න. On myself. ඔයාගෙන් කතාවක් පවත්වන්න to your classmates. පන්තියේ යාළුවන්ට. And write it in your writing book. Your writing book. ඔයාගේ ලියන පොතේ එක ඊට පස්සේ ලියන්න. You can start like this. මේක ඔයාලට මෙහෙම පටන් ගන්න පුළුවන් කියලා. අපිට පටන් ගන්න විදිහ ටිකක් මෙතන දීලා තියෙනවා. මෙහෙම පටන් ගන්න පුළුවන්. good morning අපි මේක කරන්නේ උදේ කරන් good morning. දවල් කරන් good afternoon. ඊට පස්සේ කියනවා dear teacher and friends. පන්තියේ ටීචර්ට ඉස්සරහනේ කතාව කරන්නේ. ටීචර්ගෙන් අවසර ගන්නවා, යාළුවන්ගෙන් අවසර ගන්නවා. I am here to මම මෙතනට ආවේ speak කතා කරන්න about ගැන myself. ඊට පස්සේ පටන් ගන්නවා I'm කියලා ඔයාගේ නම කියනවා. ඊට පස්සේ I'm from කියලා අර උඩ තිබුණු විදියට අපිට ඒ විස්තර ටික එකින් එක වාක්‍ය හදලා කියන්න පුළුවන්. ඔයාට මේක අමාරු නම් ඒක අපිට පහලින් දාලා තියන්න. එතකොට අපි ඒක හදාගන්න විදිහ තව පොඩ්ඩක් පැහැදිලි කරලා වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. කියලා දෙන්නම් ඊළඟ පාඩමෙන්. අපි දැන් බලමු ඊළඟ පිටුවට ගිහිල්ලා. එතනක් තියෙනවා රෝල් ප්ලේ එකක්. රෝල් ප්ලේ එකක් තියෙනවා. හරිද? රෝල් ප්ලේ එකක් තියෙනවා. ඊළඟට ඒකෙන් ප්‍රශ්න ටිකක් අපිට දීලා තියෙනවා. මේ විදිහට තමයි අපිට ඒක යන්නේ. එතකොට මෙහෙම වැඩ ටිකක් අපිට මේ පාඩමේ ඇක්ටිවිටි 10ක් 12ක් මේ විදිහට තියෙනවා. හොඳයි. අපි බලමු මෙන්න මේ රෝල් ප්ලේ එක. රෝල් ප්ලේ එක. සුදේව, විස්මි, යෝගා, රාජ්, අබ්දුල්, හෆ්සා and a few other friends. මෙන්න මේ කියන යාළුවෝ ටික arrange their classroom වල පන්තිය හැදුවා. රාජ් කියනවා teacher asked us to form 5 groups. teacher අපිට කිව්වා කණ්ඩායම් 5ක් හැදෙන්න කියලා. සුදේව් කියනවා how can we do that? අපි කොහොමද කරන්නේ? රාජ් කියනවා give me මට දෙන්න. the register මට නාම ලේඛනය දෙන්න. හෆ්සා කියනවා here you are මෙන්න කියලා අපි කියන්නේ here you are. රාජ් කියනවා thank you we have 30 in our class. අපිට ඉන්නවා අපේ පන්තියේ 30ක්. that means ඒකේ තේරුම තමයි ඒ කියන්නේ 6 in one group. 30 group පහකට ගන්නාම එකකට 6ක් එනවනේ. ඒක තමයි මෙයාලා කියන්නේ. 6 ගානේ 5ක් නෙන්නේ. 6 ඉන්න පුළුවන් 6ක් ඉන්න පුළුවන් group එකක. හෆ්සා කියනවා 6 in one group 6ක්ද කියලා. යෝගා කියනවා yes then there are 5 groups. එතකොට තමයි group 5 හැදෙන්නේ. රාජ් කියනවා thank you yoga for helping me. මට උදව් කළාට ස්තුතියි යෝගා. යෝගා කියනවා you are welcome. අපි ස්තුති කළාම you are welcome කියලා කියනවා. ඒක බාර ගන්න ස්තුතිය. who will make the cleaning chart? කවුද පිරිසිදු කිරීමේ සටහන අපි අර මොනවද කිව්වේ පන්තිට ඕනේ කියලා හදන්නේ? I think මම හිතනවා අබ්දුල් කියනවා I think you should do it. මම හිතනවා ආයෙ කරොත් හොඳයි කියලා. සුදේව තමයි කියන්නේ you are the monitor. ඔයා තමයි monitor පන්ති නායකයා. monitor you are the monitor. it's all right. ආයෙ හරි. විශ්මි කියනවා I'll do it. මම ඒක කරන්නම්. විශ්මි වැඩේ බාර ගන්නවා. සුදේව කියනවා thank you විශ්මි. it's really nice of you.
නේ ඔයා නම් හරි හොඳ කෙනෙක් කියලා එයාට ස්තුති කරනවා විශ්මි කියනවා it's my pleasure ඒක මගේ සතුට මං කැමතියි after all ඒ ඇරත් we are in the same class අපි ඔක්කොම එකම පන්තියේනේ මං කැමති ඒ වගේම ඒ ඇරත් අපි ඉතින් ඔක්කොම එකම පන්තියේනේ එහෙම කියලා විශ්මි කියනවා රාජ් කියනවා yes we are in the same class ඔව් අපි කවුරුත් එක පන්තියේ අබ්දුල් කියනවා you are right ඔයා හරි we should help each other අපි එකිනෙකාට උදව් කරගන්න ඕන each other කියන අපේ ඉස්සෙල්ලා කොටසෙත් අහුණා we should help each other අපි එකිනෙකාට උදව් කරගන්න ඕන හොඳයි activity 4 එකේ අපිට කියනවා put a tick in the box if you say thank you to the following අපිට කියනවා හරි ලකුණක් දාන්න කියලා අපි මෙන්න මේ දේවල් වලට thank you කියනවා නම් බලන්න පළවෙනි එක wait ඉන්න I'll help you ඉන්න මම උදව් කරන්නම් එතකොට අපිට උදව්වක් දෙනකොට අපි යාට ස්තුතියක් කරන්න ඕන එහෙනම් අපිට පුළුවන් එකට හරියක් දාගන්න what's the time now දෙවෙනි එක අහනවා B එකේ දැන් වෙලාව කීයද එහෙනම් ඒකට අපිට ස්තුති කරන්නේ නැහැ අපි thank you කියන්නේ ඊළඟට තුන්වෙනි එකේ කියනවා your C එකේ your dress is so beautiful ඔයාගේ ඇඳුම නම් හරි ලස්සනයි එතකොට අපි යාට ස්තුතියක් කරනවා thank you කියලා D can you give this to me ඔයාට පුළුවන්ද මේක මට දෙන්න එතකොට අපි thank you කියන්නේ yes කියලා කියන්න පුළුවන් so කියන්න පුළුවන් එහෙම නේ කියන්නේ ඊළඟට here you are use this pen මෙන්න ඔයාට මේ පෑනෙන් ලියන්න මේ පෑනෙන් ලියන්න කියලා පෑනක් දෙනවා එතකොට අපි ස්තුති කරනවා thank you කියලා ඔන්න ඔය විදිහට තමයි ඒ වගේ එකකදී අපිට මේ කීපයක් තමයි අපිට එනම් නිවැරදිව thank you කියලා අපි යොදන්නේ activity 5 එකේ match the expressions මේ expressions කියන්නේ ප්‍රකාශයන් ටික මේ ප්‍රකාශ ටික match කරන්න යා කරන්න with the possible situations මේ ස්ථානත් එක්ක යා කරන්න බලන්න ඒ තීරුවේ තියෙනවා thank you කියලා B තීරුවේ තියෙනවා situation එක මේ ප්‍රකාශ ටික ඒ තීරුවේ තියෙනවා thank you කියනවා it's all right කියනවා it's my pleasure කියනවා ඒක මගේ සතුට it's nice of you හොඳයි කියලා කියනවා here you are කියලා කියනවා here you are කියලා කියනවා බලමු මේ දකුණු පැත්තේ තියෙනවා ටික you say thank you for a gift ඔයා tag දුන්නාම thank you කියවම යා කියනවා you are welcome කියලා ඊළඟට කියනවා a friend thanks you for helping her to do homework යාළුවෙක් ඔයාට ස්තුති කරනවා එයාට ඇයට homework කරගන්න උදව් කරපෙකට ඒ වගේම ඊළඟට කියනවා you forgot to bring your friends storybook ඔයාට අමතක වෙනවා යාළුවාගේ කතාපොත ගේන්න when you tell her this ඔයා ඒක ඇයට කියනකොට she replies කියනවා මොකද්ද එයා කියන්නේ කියලා අපි දැන් බලමු ඊළඟට කියනවා you ask for an extra pen ඔයා අහන වැඩිපුර පෑනක් තියද කියලා වැඩිපුර පෑනක් තියද කියලා එතකොට මොකද කරන්නේ කියනවා here you are කියලා මෙන්න වැඩිපුර පෑන දෙනවා ඊළඟට your friend opens the door for you ඔයා වෙනුවෙන් යාළුවා ඔයාට දොර ඇරලා දෙනවා ඔයාට දොර ඇරලා දෙනවා යාළුවා එතකොට අපි යාට ස්තුති කරනවා
ඊළඟට you visit a friend's mother in the hospital. ඔයාගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක්ව බලන්න යනවා ඔයා හොස්පිටල් එකට. හරි. එතකොට බලමු. A friend thanks. යාළුවෙක් ඔයාට ස්තුති කරනවා helping her to do homework. homework කරගන්න උදව් කරනවා. ඒ වගේම you forgot to bring your friends පොතක් අමතක වෙනවා. එතකොට එයා කියනවා it's all right කියලානේ. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට යාළුවෙක් උදව් කළාම මෙන්න මෙහෙම කියන්න පුළුවන්නේ it's my pleasure. ඊළඟට ලෙඩෙක්ව බලන්න අම්මව බලන්න හොස්පිටල් එකට ගියාම කියන්න පුළුවන් it's nice of you කියලා. ආනම් හොඳයි කියලා අපි වගේ දෙයකදී කියනවා. ඊළඟට තියෙන්නේ sing කරන්න. song එකක් අපිට තියෙන්නේ. ඊළඟට තියෙනවා අපිට ප්‍රශ්න හදන හැටි පාඩමක් 7 වෙනි පිටුව. හොඳයි අපි මේ වෙද්දි පිටු 6ක විස්තර තමයි කතා කරේ. අපි දෙවෙනි පාඩමෙන් මෙන්න මේ 7 වෙනි පිටුවේ ඉඳන් බලමු. මේ හැම පාඩමක්ම මග අරින්න නැතුව බලන්න. මේ හැම පාඩමකම ඔයාලට වැදගත් දේවල් තියෙනවා. මොනවා හෝ ඔයා දන්නේ නැති දේවල් තියෙනවා. ඒ නිසා පොතකුත් අරගෙන තමයි මේ වැඩේට ලෑස්ති වෙන්න ඕන. ඔයා මේ ටික පාඩම් ටික බැලුවොත් ඔයාලට ඉතා ගොඩාක් ඉක්මනට වැඩ ඉංග්‍රීසි පුරුදු වෙන්න පුළුවන්. ක්ලාස් වල ගිහිල්ලා මහන්සි වෙන්න ඕනේ නැහැ. ගෙදර ඉඳගෙනම මේ ටික ඔයාලට YouTube එකෙන් බලලා ඉවරලා ඉංග්‍රීසි හොඳට හදාගෙන පන්තියේ හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ නිසා අපේ හැම පාඩමම මග අරින්න නැතුව බලන්න. මේක විතරක් නෙමෙයි අපි වැඩ පොතේ වැඩ ටික ඔයාලට තේරුම් කරලා දෙනවා. උත්තරات එක්ක තේරුම් කරලා දෙනවා. ඒ නිසා ඒවත් මේ channel එකෙන් ඔයාලට බලන්න පුළුවන්. අපිව subscribe කරලා තියාගන්න. English time එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට ඒ වැඩ ටිකත් ඔක්කොම බලන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි අපි ළඟ පාඩමෙන් හම්බ වෙමු.